BM Hornet King YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මම මගේ බයික් එකට අරන් ඇවිල්ලා තියෙන්නේ modification parts දෙකක්. පුළුවන් නම් කියමු බලන්න. ඔහොම වීඩියෝ එක බලන අතරතුරම මොකද්ද මේකට හයි වෙන්න යන part එක මොකද්ද කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක බලන ගමන්ම. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ රැඳී සිටියොත් දිගටම. ඉතින් ඒ නිසා මම දැන් මේක හයි කරන්න යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේක fix වෙන්නේ කියලා මේකේ තියෙන modification part දෙක මොකද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දිගටම රැඳී සිටින්න වීඩියෝ එකේ. තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. යාළුවන්ට බලන්න මගේ වීඩියෝස් ඔක්කොම share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම අපේ බයික් එකේ තියෙන ටැංකියේ සයිඩ් කප් දෙක ඒ ටික ඔක්කොම අයින් කර ගන්න ඕනේ. සීට් එකේ ඒ ටික අයින් කර ගන්න ඕනේ. මොකද මේ modification parts දෙක fix කරගන්න. ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. ඔයාලා දිගටම මේ වීඩියෝ එක නැති සිටින්න ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඔයාලගේ බයික් එකකටත් මේ එක බලාගෙන ඔයාලගේ බයික් එකට උනත් ෆික්ස් කරගන්න පුළුවන්. වෙන වැඩ යන අතරතුර තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට ඕන හොනට් සම්බන්ධව ගොඩක් දේවල් කරගන්න ඕන නම් පේන්ට් එක සම්බන්ධවද ඕනම දෙයක් අපිට කතා කරන්න මම කන්ටැක්ට් කරලා දෙන්නම් ඔයාලට. මෙතන ඕනම දෙයක් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් දිගටම රැඳී සිටින්න වීඩියෝ එකේ. ඔන්න එහෙනම් දැන් වැඩේ පටන් ගන්න හදන්නේ. දැන්නමත් ඔයාලට තේරෙනවා ඉතින් මොකද ෆික්ස් කරන්න හදන්නේ කියලා. ඉතින් ඔන්න දැන් වැඩේ වෙන්නයි යන්නේ. ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලගේ බයික් එකටත් මේ වගේ ලස්සන modification original parts ඔයාලට fix කරන්න පුළුවන්. ඕනම දෙයකට කතා කරන්න, ඕනම දෙයකට help එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න දිගටම කොහොමද මේක වෙන්නේ කියලා. ඔන්න එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වැඩේ සාර්ථක ලෙස ඉවර කරගන්න පුළුවන් වුණා. ඔයාලට තියෙන දැන් අනිත් වැඩේ මොකක්ද කියන එක. ඔන්න ඔක තමයි ඊළඟ වැඩේ. ඉතින් ඇක්ටිව් ප්ලේට් එක හයි කරගන්නයි හදන්නේ. ඉතින් කලින් හීට් ග්‍රිප්ස් එක හයි කරගත්තා. ඒක සුපිරියටම වැඩේ වුණා. ඇක්ටිව් ප්ලේට් එක කොහොමද හයි කරගන්නේ කියන එක බලා ගන්න පුළුවන් ඔයගලන්ට. එහෙනම් දිගටම රැඳී සිටින්න වීඩියෝ එකේ. මෙන්න මේ විදිහට තමයි අපේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් උනේ. ඔය තියෙන හීට් ග්‍රිප්ස් දෙක හයි කරලා ඒකේ දැන් ඒක අපි ඕපන් කරපුවාම ඔන්න ඔය විදිහට තමයි බල්බ් එක ඉන්ඩිකේට් කරලා ඉවරලා හීට් ග්‍රිප්ස් දෙක රත් වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒ වගේම ඇක්ටිව් ප්ලේට් එක ගහලා දැන් පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන ලුක් එක ඔයාලට දැන් බලා ගන්න පුළුවන් බයික් එකේ. මාරම ලුක් එකක් ඇවිල්ලා තියෙන්නේ අතරම මාර ලස්සනයි. මොඩිෆිකේෂන් ගතිය ලස්සනට පේනවා. ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් කරගන්න බයික් එකේ පේන්ට් එක සම්බන්ධව ඔයාලගේ බයික් එකේ මොඩිෆිකේෂන් සම්බන්ධව ඕනම දෙයක් ඔයාලට වගකීමක් ඇතුව මෙතෙන්ට බාර දෙන්න පුළුවන්. ඔයාලට ඔයාගේ බයික් එක ෆුල් කන්ඩිෂන් කරගන්නත් පුළුවන්. ඔයාලට ඕනනම් කතා කරන්න අනිවාර්යෙන්ම මම නම්බර් එක දෙන්නම් මෙතන. ඉතින් ඔන්න ඔය වගේ තමයි මගේ වැඩේ ඉවරුනේ. එහෙනම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න මගේ වීඩියෝස් ඔක්කොම ෂෙයා කරන්න. දැන්ටම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මගේ YouTube channel එක. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.